දැනීම වර්ධනය කරගන්න ඒක ඕගොල්ලන්ගේ වරදක් නෙමෙයි. මේට තේරණ පරාසය අපි කරගෙන යමු. එච්චරට අපි අවුට් ගිහිලා තියෙන සමහරක් වෙලාවට කියන එක ඇහෙන්නේ එහෙම එකක් එනවා. හිමීට හදාගමු. හොඳට පහසු වෙන්න සාමාන්‍ය ශ්වසනය හොඳට වැඩි වර්ධනය වෙන්න දෙන්න. මනස සැහැල්ලු කරන්න ශරීරය සැහැල්ලු කරන්න පාද දිගේ අර පාද තෙරපුවා නේද අපි. මේ පාද දිගේ ගලාගෙන එන දේ දෑත් දිගේ ඇඟිලි තුඩුවල ඉඳලා ගලාගෙන එන දේට හොඳට දැනීම දෙන්න. මේ දැනෙන්නේ මේ ගලන්නේ අපි හොයන මේ ඉන එනර්ජි එක. ඇයි එයාට අවස්ථාව දෙන්නේ නැත්තේ? මේ ඇඟිලි තුඩු මේ විදිහට නිර්මාණය වුණේ, නියපොතු මේ විදිහට නිර්මාණය වුණේ, පාද මේ විදිහට නිර්මාණය වුණේ, කෙලින් හිට ගන්න ශරීරයක් ඇති වුණේ ඒ එනර්ජි එකේ බලයට. පෘථුවිය තුල මේ වගේ ලස්සන පද්ධතියක් හදලා මේ වගේ කැපැසිටි එකක් හදලා අද ඒක වහගෙන ඒක උඩ නැගගෙන කරන විචූර්ණ නිසා තමයි මෙයා දුරස් වෙලා තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් භෞතිකයේ ඉන්න ගමන් ස්පිරිචුවල් පැත්තට ඔළුව නමන්න. තර්ක විතර්ක හදාගමු. තව ටිකක් මේක දිගහැරලා බලන්න. මොකද්ද ජීවිතේ? මොකද්ද ආත්මය? මොකද්ද මේ ගමන? මොකද්ද ප්‍රාණ? මේ ශක්තිය නිසා මට ඇතිවෙච්ච පහසුව ගැන හොඳට අත්විඳින්න. සහ මගේ ක්‍රියාවන්ගේ ඉටියට පස්සේ මට තියෙන තත්ත්වය සැහැල්ලු වෙන්න. ඉන මූමන්ට් එකට හොඳට දෙන්න. ඇතුළත් එක්ක ගනුදෙනු කරන්න. මනස සැහැල්ලු කරන්න, ශරීරය සැහැල්ලු කරන්න. අපි විග්‍රහ කරන ශක්තියට වඩා ලොකු ශක්තියක් මේ ජෙනරේටරේ ජෙනරේට් කරනවා. ඇස් දෙක පියාගෙන විනාඩියක් හොඳට මනස සංසුන් කරන්න. ආස්වාසය ප්‍රාස්වාසය හොඳට වෙන්න දෙන්න. අද දවසේ මේ සියලුම දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒකට මනස හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ තියෙන කාරණා අපි A to Z පෙළගස්වලා ඒ ගැටලු තියෙන තැන්වල මේක නිකන් හිතන්න ගයක් හදන්න ෆවුන්ඩේෂන් එක දැම්මා. අඩුපාඩු ටිකක් තියෙනවා. අන්න ඒක ෆවුන්ඩේෂන් එක හරියට නීට් එකට දාමු. බිත්ති ටික වදිනවා. මේ වහලේ වදිනවා. අරෝමියෝ ටික ඔක්කොම වදිනවා. ඊට පස්සේ කපරාරු කරලා තින්ත ගාලා ලස්සන කරන්නයි අපිට තියෙන්නේ. ඒක නිසා එක වෙලාවෙම ෆවුන්ඩේෂන් එක නොදා බිත්ති බඳින්න උත්සාහ කරන්න එපා. එහෙනම් පිළිවෙලට අපි යමු. ඒ තැන්වල ඒ තලවල ඉන්න අය ඒ ආකාරයෙන් ඒ ගමන හදාගන්න. ගැටලු තියෙන ඒවා අපි හිමීට එකෙන් එක निराකරණය කරගමු. ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකොට මගේ මේවා වන්නොත් එහෙම ඩිස්ටර්බ් වෙනවා. මයික් පොඩ්ඩක් ඔෆ් කරගන්න. එතකොට මෙන්න මේ මනසට අද ඔබ කල්පනා කරලා චූටි විනාඩි 2ක් 3ක් අරගෙන ඔය චූටි අභ්‍යාසයක් කරන්න. පැය ගණන් අරන් දඟලන්න එපා. පැය ගණන් අරන් දඟලන්න එපා වෙන්නෙත් නැහැ. මොකද මේකට එන්ටර් වෙච්ච හරීම කෙනෙකුට තමයි මේ පැහැපතට ඇවිල්ලා මේ මයින්ඩ් සෙට් එක හදාගෙන මේ සිහියට අපි කතා කරන වෙන මේ කෑල්ල. මේ සිහිය තමයි නැති වුනේ. අර රුධිරේ ටික මේ ටික ඔක්කොම ඩිවලොප් කරගත්තේ ඔය සිහිය. කෝටිසෝල් වැඩි කරේ එයා. ඇඩ්‍රිනල් වැඩි කරේ එයා. එහෙනම් හෝමෝනේ තමයි අපි හසුරුවන්නේ. එහෙනම් හෝමෝනේ තත් වෙන තත්යකට තමයි අපිපත් වෙන්නේ. එහෙනම් මං කර යුත්තේ මොකද්ද? මගේ හෝමෝනේ මම හරි විදියට හදා ගන්නවා. මගේ හෝමෝනේ මම හරි විදියට හදනවා. මං හදන්න ඕනේ නැහැ. මම හැදෙන්න ඕන මගේ හෝමෝනේ හැදෙන්න ඕනේ. එහෙම නැත්තම් කරන්නේ අපි ඇතුළ හදන්න නැතුව මේ පිට දඟලලා වැඩක් නැහැ. මොකද එයා දුවන දිවිල්ල නවත්තන්න බෑ. මොකද මේක දුවන එක
අමාත්‍යංශයක් වුණොත් ආයතනයක් වුණොත් ඒ ආයතනය ඇතුළේ ඉන්න සියලු දෙනා මේ දිවිල්ලට අහු වෙනවා. එහෙනම් ඒක ගැළවිලා ඉන්නේ මොකද්ද මහා පිනකට. ඒ දේවල් කරන්න. ඒ දේවල් සිහින් කරන්න. ඒ දේවල් අර තියෙන එනර්ජි එකත් එක්ක ඩැමේජ් කරගන්න තු කරන්න. හරි සතුටක් ඇති වෙයි. ගෙදර යනකොට සතුටක් ඇති වෙයි. ඔෆිස් එකට යන සතුටක් ඇති වෙයි. ඉස්කෝලේට යන සතුටක් ඇති වෙයි. මේ දේවල් හරි ප්‍රීතියෙන් කරන්නේ. ජොලියෙන් කරමු. මේක මේ අර පැත්තටම බර වෙන්න ඕනේ. අපි මේ පැත්තට බර වෙන්න ඕන වෙලාවට බර වෙලා යන්න. එහෙනම් ප්‍රැක්ටිකලි මොකද්ද කියන්නේ? මෙන්න මේ ඇතුලේ තියෙන හෝමෝන ටික ඇස් දෙක හරියට මේට දුවවන්න ගත්තොත්, කන් දෙක හරියට මේට දුවවන්න ගත්තොත් අපට නවත්තන්න බෑ ඒක. ඇයි? ඒකට අපි පත් කරලා ඉවරයි යාව. එයාව පත් කරලා ඉවරලා ඊට පස්සේ අපි බ්‍රේක් ගහන්න හදනවා. එහෙනම් බ්‍රේක් ගහන්න එහෙම බෑ. එයාව පත් කරපු එක්කෙනා මේ මූලයම අල්ල ගන්න ඕනේ. මූලය අල්ලගෙන ට්‍රීට් එක දීලා බලන්න කොහොමද කියලා. ට්‍රීට් එක දීලා බලන්න. වැදගත්ම කාරණේ තවත් සරලයි. මගේ ශරීරය මට වටිනව නේද? එහෙනම් මේ නිදාණය මට හම්බ වෙලා මේක පස් වලින් වහගෙන යට කරගෙන මේක උඩ නැගලා ඉන්න එපා. මේක ඇතුළ හාරලා මේකේ තියෙන මේ මහා කලාපය හොඳට ටච් කරන්න. මේ කලාපය හොඳට ටච් කරන්න. පොඩි වෙලාවක් ඉන්න ගමන් නේ. මේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ මහා මෙතඩ්. ඒක බුදුදහමේ තිබුණා සතිමත් කියලා. සිහිය කියලා තිබුණා. හැබැයි ඉංග්‍රීසි වචනෙන් දැම්මට පස්සේ තමයි අපට ලස්සන උනේ ඒක. ඒ වගේ තමයි. අර ස්පිරිචුවල් එක තියෙනවා සුම්බා එකට තමයි කැමති. ඔව් දඟලන එක අපි දඟලමු. හැබැයි දඟලන ක්‍රමයක් තියෙනවා මේ බොඩි එක. හිරු කිරණ ඈතට විහිදුනාට පස්සේ තියෙන ශක්තියයි ඒ කිරණ ටික එක තැනට රැස් කරලා ස්පොට් කරගන්න පුළුවන් වුණොත් ශක්තිය අපිට තේරෙනවා. ඒකයි මේ සිතත් එහෙමයි මේ මනසත් එහෙමයි. ඈ වටේටම විහිදිලා බහුආග්‍රයි. ඒකාග්‍ර කරගන්න බෑ. සරලයි ඔය මම කියන ස්වර හත, පාට හත, දවස් හත මේ හත තමයි දවස් 28 හරි මාස 10 හරි කියලා මාස 12 හරි මේ කියලා තියෙන්නේ මෙන්න මේ දවස් 7 මේ එනර්ජිය 7 දිසා 4ට බරව දිසා 8ට බරව දිසා 16ට බරව දිසා 32ට බරව සරලම කිව්වොත් අක්ෂාංශ දේශාන්ත ග්‍රහණය කරගෙන සූර්ය රශ්මිය වැටෙන එක තමයි ජීවිතය කියන්නේ. එතකොට මේ ජීවිතය ඇතුලේ තියෙන එක තමයි අපේ මෙන්න මේ ආංශු හෝමෝන කියන જાති ටික. මෙන්න මේ ටිකත් එක්ක මේ පටක, සෛල, ස්නායු, මාංශ පේශි, අස්ථි මේගොල්ලන්ගේ කොටස්. එහෙනම් ඒගොල්ලන්ගේ රශ්මිය වැදිලා ඒගොල්ලන්ගේ සරලව කිව්ව කිමිකල් එක වැදිලා වෙනස් වීම තමයි මේ තියෙන්නේ. එහෙනම් විකෘති කරගන්න එපා, අපි ප්‍රකෘති කරගමු. මං හිතනවා ඔබට යම් වැටහීමක් එන්න ඇති. මේකට යහා තව තර්කත් ඇති. මොනවා තිබුණත් කමන්නේ. ඒක ඇතුලේ හරි ඔබට ඒ තැන අල්ලගන්න පුළුවන් නම් ඒ තැන් අල්ලගෙන යමු. තවත් පිරිසක් ඒ තැනට අපි තල්ලු කරලා අරගෙන යමු. ඒකත් එක්ක එක්කහුව වෙන්න. නුවන්ස කරන්නේ ලොකු කාර්යභාරයක්. ඒක ඇතුලේ හොස්පිටල් වලට යන මිනිස්සු ටික නවත්තන්න පුළුවන් අපට. හොඳට මතක තියාගන්න. ඒ හට අරගෙන තියෙන ව්‍යසනේ අද වෛද්‍යවරුන්ටවත් නවත්තන්න බෑ ඒක. මේ හැදෙන බෝ නොවන සහ බෝ වන රෝග ප්‍රමාණය මානස අවුල් වුණාට පස්සේ බස් එකේ හැපෙනවා. ඒක කතන්දරයක්. එනර්ජි බොඩි එක තියෙනවා නම් ඒ මනුස්සයා පරිස්සම් වෙනවා. මහා ඉන්ෂුරන්ස් එක එතන තියෙන්නේ. ඒක නිසා ඔව් මේක නොදන්න මිනිස්සුන්ට එනර්ජි බොඩි එකට සිහියක් යොදන්න කාලයක් එන එකක් නැහැ. ඒකටත් මොකක් හරි එකක්
හදලා දෙනවා නම් පෙත්තක් අන්න ඒ විදිහ එකක් ගිලින්න නම් එකක් ඇති. ඒක නිසා මෙන්න මේ දවසකට පැයක් මේකට වෙන් කරගෙන සතියකට පැයක් වෙන් කරගෙන අපි මේ ගමන යන්න උත්සාහ කරමු. ඒකට සඳහා එකතු වෙන පිරිස ගැන තමයි අපි බලන් ඉන්නේ. ඒ පුරුෂයට දෙන්න පුළුවන් ඕනම උදව්වක් දෙන්නම්. එහෙනම් පැහැදිලි කියලා මම හිතනවා. මෙන්න මේ කාරණා ටික මේක ඩෙවලොප් කරගන්න ප්‍රධාන එක තමයි ප්‍රාණ කියන මෙන්න මේ නිදානය හරි විදියට අරගෙන බලන්න. මෙතන ඇති මෙතන ඉන්නවා ඒ පවිත්‍රතාවෙන් ඉන්න ඒගොල්ලෝ මේ පවිත්‍ර මෙහිට වෙලා සාමාන්‍ය ලෙඩවල ඉන්න අය ඇති. සීනි ප්‍රෙෂර් වගේ ඒවා ඒව නැති කරන්න පුළුවන් මේකෙන්. හරියට යොමු වෙන්න. යොමු වෙලා බලන්න. බාගෙට කකුලක් එහා පැත්තේ මෙහා පැත්තේ තියාගෙන ප්‍රැක්ටිස් කරන්න එපා. ඒව නොකර ඉන්න. පුළුවන් එක මං කිව්වේ දඟලන්න ඕනේ නැහැ. චූටි ප්‍රමාණයක් Tamanට දවසේ දෙන්න පුළුවන් ප්‍රමාණය දෙන්න. දරුවගේ වැඩ, ඉස්කෝලේ වැඩ, අර වැඩ, මේ වැඩ, ගෙදර වැඩ, මහත්තයාගේ වැඩ මේවා ඇතුලේ තමයි. එක්ක නෝනාගේ වැඩ මේ ඒව ඇතුලේ මම හිටියොත් තමයි මේ ටික කරලා දෙන්න පුළුවන්. මං නැති වුණා මට heart attack එක ආවොත් මට ඒක කරලා දෙන්න බෑ. එන ඒක සඳහා කෑම වේල හදා ගන්නවා නම් මේක හදා ගන්නවා නම් පඩිනඩි ගේන රැකියාව කරනවා නම් අන්න ව්‍යායාමයට තැනක් තියාගන්න. දවසේ ව්‍යායාමයට තැනක් තියාගන්න. තියලා බලන්න කොච්චර වටිනවද කියලා මේක. ලෝකේ ඕනම රටක ඉන්න පුළුවන්. ඕනම තලයක ඉන්න පුළුවන්. හැබැයි අර මම හැමදාම කියන කතාව හෝටල් 10ක් ලෝකෙ වටේ තිබුණත් වැඩක් නැහැ. Tamanට සීනි නම්. ඒක රස බලන්න Tamanගේ දිව සූදානම් නැත්තම් අන්න එහෙනම් තමන් ගෙදවන ජීවිතේ ගත කරපු මේ තියෙන තැන හොඳට කම්ෆර්ටබල් කරගන්න. එහෙනම් මෙතන ඉන්න ඒ මේකට පින් කියන මේක අහන්න අමාරුවෙන් හරි ඒ කාලෙ වෙන් කරගෙන මේ ආපු එක අපි ඒකට සාධාරණයක් කරමු. කරලා පියවරක් ඉස්සරහට තියමු. අන්න ඒ චේතනාව ඔළුවේ තැම්පත් කරගන්න ගමන් මම ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා නිරෝගී සතුට පිරුණු ආයුෂ පිරුණු ධනෙ පිරුණු මහ පැහැපත් ලෝකයක් මෙන්ම එතනින් යහපැත්තට අධ්‍යාත්මික පැහැපත් තැනකට යන්න වාසනාව ලැබේවා කියලා මම නොන්සර්ට චුට්ටක් කතා කරනවා අවසන් කරන්න. ඔව් අයියේ බොහොම පිං ඔයාගේ උත්සාහයට. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති දැන් මෙතනින් එහාට මොකක්ද යන්නේ කියලා. අපි ඉදිරියට සියලුම පණිවිඩ ටික WhatsApp group එකේදී ඔයගලන්ට දැනුවත් කරන්නම්. එතනින් එහාට අපි බලමු කොහොමද කරගෙන යන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. තිරුවන් සරණයි.